today's lunch program එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ. අද මං හදලා තියෙන්නේ සුවිශේෂී රයිස් එකක්. මේකට මසාලා රයිස් කියලා තමයි කියන්නේ. ඕගලන්ට පේනවද මේකට රතු බත්, සුදු බත්, ඒ වගේම බෙහෙත් පැලෑටි වර්ග, ඒත් එක්කම තක්කාලි, එතකොට තන්තු වර්ග අඩංගු පැලෑටි වර්ග, එතකොට තව දාන්න පුළුවන් මිදි, ඒත් එක්කම දාන්න පුළුවන් හැම දෙයක්ම මේකට දාලා තමයි මේ මසාලා රයිස් එක හදලා තියෙන්නේ. පේනව නේද මේකේ පාට? ඒත් එක්කම මම හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ දැක්කනේ මේ දෙන shopping ගිහිල්ලා ඉතින් ගත්ත බඩේනින්ගු ඇට ඉතින් ඒවත් එක්ක හදාගත්තු ඒගොල්ලෝ ආසම කරන සැලඩ් එකට චෙරි ටොමැට් එක්ක මිනි කියුකම්බා එකතු කරලා තියෙනවා. ඒත් එක්කම බිත්තරයක් එකතු කරගෙන මේක සම්පූර්ණයෙන්ම චිකන් වලින් මම හදාගත්තේ. මේක කඩෙත් මිලදී ගන්න තියෙනවා. ඉතින් නමුත් ගෙදර හදාගෙන oven එකට දාලා තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් එළියට ගියේ හින්දා මේගලන්ට පොඩ්ඩක් සීතල වැඩි හින්දා යෝගට් දෙන්නේ නැතුව ඇපලුයි දොඩම් ක්ලෙමන්තීන් කියන එක තමයි මේ එකතු කරගෙන තියෙන්නේ අද ආහාර වේලට. මෙන්න මෙහෙම තමයි අද මගේ ආදරණීයයන් වෙනුවෙන් මගේ ගෙදර දිවා ආහාරය සූදානම් වුණේ. ඉතින් මේ දේවල් හරිම ලේසි. ගොඩාක් හොදි ඒව මේවා හදන්නේ නැහැ මේ රටේදී. කොහොමද ලංකාවේදීත් මම අනිත් අය හදනවා වගේ ගොඩාක් හොදි හදාගෙන බත් කන්නේ නැහැ. ගෙදර බබාලට ගැලපෙන විදිහට ලස්සනට මෙනූස් මම මේ විදිහටම තමයි හදන්නේ. කොටින්ම මම කාලසටහනක් තියාගෙන තමයි ගෙදරදී ලංකාවේදී වෙනමම හැදුවේ කෑම බීම. බබාලට ඉස්කෝලේ යනකොට ලස්සනට කෑම ප්ලේට් එක දෙන්න ඕනේ හින්දා ඉස්කෝලේ ගෙනියන්න. ඉතින් ඕගලන්ටත් පුළුවන් මේ වගේ පුංචි පුංචි දේවල් කරලා ගෙදර ඉන්න බබාලව සහ වැඩිහිටි සියලුම දෙනාව සතුටින් තියන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා සියලුම පෝෂක පදාර්ථ ගුණයන් අඩංගු වෙන දිවා ආහාරයත් සමගම. ඔබට සුබ දවසක්. ආදරේ හැමෝටම.